රයිට්. ඉතිං මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් අපේ නිවසක අපි අකමැති වෙනවා අපි ගාවතින රන් බාණ්ඩ නැත්තං මුදල් මිටි ගණන් අපේ ගෙදර තියාගන්න. අපි පෙළබිලා ඉන්නවා ඒ වගේ වටිනා කියන දේවල් අතට අසුවෙන වටිනා කියන දේවල් බැංකුවේ තැන්පත් කරන්න. මම හරිද? ඒකනං ටිකක් ලේසි ප්‍රශ්නයක්නේ. හැබැයි මට හිතනවා මේ ඒක ලේසි වැඩිහින්දා මොකහරි හැංගිච්ච තේරුමක් ඒ ප්‍රශ්නය ඇතුළේ ඇති කියලා. චුට්ටකින්නකෝ මට ඇත්තරම හිතනවා ඔබතුමා හරි කියලා. මම හරිද? ඒක මහත්තයා ප්‍රශ්නය නෙවෙයි, මම ප්‍රශ්නයට එන ගමන් තමයි හිටියේ. ඒක රතුරු කතාවක්නේ. මම හිතුවේ පළවෙනි ප්‍රශ්නේ කියලා. හරි, මම හිටියේ ඉතින් මුදල් වගේ දේවල් අපි බැංකුවේ තැන්පත් කරනවා. සමහර රට රන් බාණ්ඩත් අපි බැංකුවේ තැන්පත් කරනවා. හැබැයි අපේ කාන්තා පාර්ශ්වයට සමහර වෙඩින්ස් වගේ නැත්නම් පාටිස් වලට යනකොට අපි ඒ කාන්තා පාර්ශ්වයේ කැමති රන් බාණ්ඩයක් පැනදගෙන යන්නේ. ඉතින් අපි හැම රන් බාණ්ඩෙම බැංකුවේ තැන්පත් කරන්නේ නැහැ. සමහර වෙලාවට එක මාලයක් වලල්ලක් වගේ දේවල් අපි ගෙදර තියාගන්නවා. ඉතින් මෙන්න මේ පසුබිමත් එක්ක අපි හිතමු සානකගේ යාළුවෙක් එනවා ඔයාව හම්බ වෙන්න උපදෙසක් ගන්න. අපි නිකන් හිතමු මේ එන කෙනාගේ නම කමල් කියලා. ඉතින් අනේ ඔයාට කියන්න මගේ යාළුවෙක් ඉන්නවා ඇත්තටම කමල් කියලා. මට සෑහෙන කාලෙක හම්බුනේ නැහැ ඔය මාතලේ පැත්තේ. අපි මේ ඉස්සර ශ්‍රී ලංකාවටත් ඔය පැත්තේ යනවා මේ අවුරුදුවර ගේම ගියාට පස්සේ. ඇත්තටම මිස්ටර් සානක මේ එන්නේ ඔබේ මිත්‍රයා නෙවෙයි, ඔබ අඳුරන කමල් නෙවෙයි. මෙයා මනං කල්පිත කෙනෙක්. මේ ඔයාට හොඳටම ෂුවර්ද ඔය මම කියන කමල් නෙවෙයි කියලා? මොකද මගේ යාළුවගේ මැද නමත් මනං කල්පිත. කමල් මනං කල්පිත පෙරේරා. හරි මොකා හරි එනවා මිස්ටර් සානකගෙන් උපදෙස් බලාපොරොත්තුෙන්. එයා ඇවිල්ලා අහනවා මට අවශ්‍යයි රන් භාණ්ඩයක් මගේ ගෙදර කාමරේ තැන්පත් කරලා තියාගන්න. ඔබෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා හොරෙකුට අහුවෙන්නේ නැති වෙන්න කොහොමද කොතනද මම මේක හැංගිය යුත්තේ කියලා. ඉතින් ඔබ ලබා දෙන උත්තරේ මොකක්ද? අපි පළවෙනි ප්‍රශ්නේ. ඒකනම් හොඳ ප්‍රශ්නයක්. එහෙමයි. දැන් ඕනම හොරෙක් කාමරයකට පැන්නොත් එයාලා බලන්නේ ඔය අල්මාරිය අවුස්සයි, රෙදි අස්සේ බලයි, ඇඳ මෙට්ටේ උස්සලා බලයි, ඇඳ මෙට්ටේ අර ලී අතර තියලා තියෙනවද කියලා මොනවා. නැත්තම් ඇඳ මෙට්ටේ අර කවරේ ගලවලා බලයි සල්ලි තියනවද කියලා ඔය වගේ තැන්නේ. මම කමල්ට කියනවා ඔය දැන් ඇඳුම් දාලා තියෙන ලී අල්මාරියේ තට්ටු ගහලානේ තියෙන්නේ. මම කියනවා යටම තට්ටුවයි ඊට උඩින් තියෙන තට්ටුවයි අර වෙන් කරලා ලෑල්ලා තියෙන්නේ. ලී පටි වගේ ගහලා ලී තට්ටුව අන්නේ ලී තට්ටුවේ යට සෙලෝ ටේප් හරි මොන හරි දාලා ඕක උඩට අලවන්න කියලා. කවදාවත් හොරෙක් මම හිතන්නේ නෑ මේ ඒ වගේ තැනක් චෙක් කරයි කියලා. ඉතාම සමුද්දික පිළිතුරක් මම හිතන්නේ ලබා දුන්නේ මිස්ටර් සානක. ඉතාම හොඳ පිළිතුරක්. මම ඇත්තට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ තරම් ගුණාත්මක භාවයෙන් යුතු පිළිතුරක් ලබා දෙයි කියලා. ඉතාම හොඳ පිළිතුරක්. රයිට්. ඔබට ලැබුණු පළමු ප්‍රශ්නෙට ඉතාම හොඳ උත්තරයක් ලබා දුන්නා. ඉතාම හොඳ ගුණාත්මක භාවයෙන් යුතු පිළිතුරක් ලබා දුන්නා. දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. ඉතින් දෙවෙනි ප්‍රශ්නේදී මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔබ කාමරයකට ඇතුළු වෙනවා. ඔබ කාමරයට ඇතුළු වුණාට පස්සේ කාමරයේ දොර වසනවා. හැබැයි ඒ දොරේ අගුලේ පවතින දෝෂයක් නිසා ඒ දොර ලොක් වෙනවා. ඔබ ඉන්නේ කාමරයේ ඇතුලේ. දැන් කාමරේ ඔබට පිට වෙන්න විදිහක් නැහැ. කාමරයේ දොර අගුළු වැටිලා තියෙන්නේ. මේ අගුළු වැටිලා තියෙන්නේ යතුරු හේතුවෙන්. ඒ යතුරු තියෙන්නේ ඔබේ පැත්තේ නෙවෙයි. කාමරේ දොරෙන් එහා පැත්තේ. දැන් ඔබ ඉන්නේ කාමරයේ ඇතුලේ හිර වෙලා. ඔබ කොහොමද මේ කාමරෙන් එළියට යන්නේ? දෙවෙනි ප්‍රශ්නය. ඒකනම් මේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. කොහොමද? මම දන්නවා මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. නමුත් සබුද්ධිකව හිතන කෙනෙක්ට එච්චරම අමාරු වෙන එකකුත් නැහැ. හැබැයි මෙහෙමයි මේ මගේ හඬ අහගෙන ඉන්න රටේ අනිත් අයට ඒක අමාරුයි කියලා හිතුණට ඒක ඇත්තටම මට නම් එච්චරම අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි ඒ? නෑ ඇත්තටම ඔය කියන දේ මට වෙලා තියෙනවා මගේ කාමරෙම. ඒ කියන්නේ නෑ ඇත්තටම දවසක් මම මගේ කාමරය ඇතුලේ ඔය විදිහටම හිර වුණා. දොරේ යතුර අනිත් පැත්තෙන් වැටිලා. ඔව්. එහෙනම් ඔබට මේ ප්‍රශ්නේ අමාරු වෙන එකක් නැහැ. ඔව් මේ වගේ වෙලාවකදී කරන්න ඕන අපි මුලින්ම මෙහෙමයි. එතන බලන්න ඕන මේ ගහලා තියෙන දොරයි ලී දොරයි ඒක අර යට අල්ලලා තියෙන ටයිල් එක අතරේ පොඩි හිඩසක් තියෙනවා. හිඩසක් තියෙනවන් තමයි ඉතින් මේ දේ කරන්න පුළුවන්. මම කරන්නේ ඔය දොරේ යට තීරුව සහ ටයිල් එක තියෙනවනේ.
අන්න ඒක අතරින් මම පත්තර කොලයක් හොයාගෙන පත්තර කොලේ දානවා එහා පැත්තට. සම්පූර්ණයෙන් දාන්නේ නැහැ මේ පොඩි තීරුවක් විතර කාමරය තුල තියාගෙන ඉතුරු පත්තර කොලේ දානවා එළියට. දාලා කම්බියක් වගේ මොකක් හරි එකක් හොයාගෙන අර මේ දොරේ අගුල තියෙන දැන් අනිත් පැත්තේ යතුරු වෙලා තියෙන්නේ. මම මේ පැත්තෙන් කාමරේ ඇතුල් පැත්තෙන් කම්බියක් දාලා මම try කරනවා අර යතුරු එළියට වට්ටන්න. එතකොට යතුරු වැටෙනවා පත්තර කොලේ උඩට. මම අර හිඩසක් නේ තියෙන්නේ. අර චූටි තීරුවක් ඉදිරි කරගත්තනේ පත්තරෙත් අපේ කාමරේ වැත්තේ. මං ඔන්න ඒ තීරුවෙන් ඇදලා පත්තරේ ගන්නවා අර හිඩසෙන් කාමරේ ඇතුළට. එතකොට යතුරක් එනවා මොකද ඒක තියෙන්නේ පත්තර කොලේ උඩනේ. දැන් යතුර මම ගාව තියෙනවා. කාමරේ දොර අරගෙන මට එළියට යන්න පුළුවන්. හෙලෝ රේඩියෝ එකටත් ගියා. වාඩි වෙන්න. නම මොකක්ද කිව්වේ? සමාධි. right. සමාධි මිස්ටර් මොකක් නිසාද මේ එකපාරටම මගේ සේවය ලබා ගන්න අවශ්‍ය වුණේ? මම මැරි කරලා දැනට අවුරුදු 4ක් විතර වෙනවා. මගේ විවාහ ජීවිතේ එච්චර සුන්දර එකක් වුණේ නෑ මිස්ටර් අන්දික. මීට මාස 4කට වගේ උඩදී මම ඩිවෝස් වුණා. ඩිවෝස් එකේ තීරණය මට අවාසි වෙන විදියට ලැබුණේ. මගෙත් පොඩි ප්‍රශ්න වගේක් තියුණු හින්දා මට කිසිම දේපලක් හම්බුනේ නැහැ. හරි. එයාට මම ගෙනාපු දෑවැද්ද සේරම හම්බුණා. මට කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. මට වෙන මුකුත්ම ඕනේ නැහැ. මගේ අම්මා නැති වෙන්න කලින් මට දීපු තෑග්ගක් තිබුණා. මට අම්මාව මතක් වෙන්න වෙන කිසිම දෙයක් නැහැ. අම්මටත් ඒක ලැබිලා තියෙන්නේ අම්මගේ අම්මගෙන්. ඒක නිසා මට ඒක ගොඩක් වටිනවා. දික්කසාදෙන් ඒක ගියෙත් අර මනුස්සයාට. මට ඒක දරා ගන්න බෑ මිස්ටර් අන්දික. මිස් සමාධි එයාව හම් වෙලා ඉල්ලීමක් කරේ නැද්ද ඔකට? මම මේකේ වටිනාකම සල්ලි වලින් දෙගුණයක් දෙන්නත් ලෑස්ති වුණා. ඒ වුණාට මේ මනුස්සයා ඒකට කැමති වුණේ නැහැ. එයාට උරුනේ මට තවත් රිද්දවන්න. දැන් ෆෝන් නම්බර් එකත් වෙනස් කළා. අලුතින් පදිංචිට ගිය තැන නම් මම දන්නවා. අනේ මට මේක කොහොම හරි අරන් දෙන්න මිස්ටර් අන්දික. හරි. දැන් එතකොට මේ මොකක්ද ඇත්තට මිස් සමාධිට අම්මාගෙන් හම්බුන ওই තෑග්ග? රන් තැල්ලක්. මගේ වෙඩින් එකේ මන් දාගෙන හිටපු රන් තැල්ල. අර තියෙන්නේ බං හඳ FM එකේ ඉරිදයි උබයි මමයිද මොකද්ද?